ෆ්‍රෙන්ච් ප්‍රයිස් කිව්වම අපිට මතක් වෙන්නේ ප්‍රංශය වුණාට ඇත්තටම මේ කෑම මුලින්ම හැදුවේ ප්‍රංශය නෙවෙයි කියලා ඔයාලා දන්නවද? මේකේ ඇත්තම අයිතිකාරය තමයි බෙල්ජියම. ඉතිහාසඥයින් පවසන විදියට 1600 ගණන් වල බෙල්ජියමේ ගඟක් අයිනේ හිටපු මිනිස්සු කුඩා මාළු බැදලා කන්න පුරුදු වෙලා හිටියා. ශීත කාලෙට ගඟ මිදුනම මාළු නැති නිසා ඒ වෙනුවට අල කෑලි කපලා බදින්න ඔවුන් පෙළඹුණා. පළමු ලෝක යුද්ධ කාලේ බෙල්ජියමට ආපු ඇමරිකානු සොල්දාදුවෝ මේ කෑමට ගොඩක් ආශා කළා. බෙල්ජියමේ හමුදාව ප්‍රංශ භාෂාව කතා කරපු නිසා ඇමරිකානුවන් හිතුවේ මේවා ප්‍රංශ කෑමක් කියලා. අන්න ඒ නිසායි මේවට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කියන නම ලැබුණේ. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් මේ තරම් කරස් ගාලා හැපෙන්නේ ඇයි කියලා දන්නවද? ඒකේ රහස තමයි අල කෑලි දෙපාරක් බදින එක. මුලින්ම අඩු රස්නයක තම්බලා පස්සේ වැඩි රස්නයක බැද්දාම තමයි ඒ නියම රසය ලැබෙන්නේ. ඉතින් ඔයා වැඩියෙන්ම කැමති මැක්ඩොනල්ඩ් එකේ ෆ්‍රයිස් වලටද නැත්නම් KFC එකේ ප්‍රති කියලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.